ගන්න කීයද? සරල රේඛීය පිහිපාරවල් 6කින්. දැන් අපි පළවෙනි පිහිපාර එල්ල කළොත් කොහොම කැපුවත් කෑලි දෙකකට වෙන්නේ නෝ. සමාන කෑලි ඕනේ නැහැ. කොහොම හරි එක පිහිපාරකින් කේක් එක වෙන් කරන්න පුළුවන් කෑලි දෙකකට විතරයි කොයි විදියට බැලුවා. ඔන්න දෙවෙනි පිහිපාර එල්ල ගන්නවා. ඒකත් ඉතින් කල්පනා කරලා එල්ල කරනවා මෙහෙම. දැන් මේ සරල රේඛා දෙක කැපුණා. කෑලි 4කට වෙන් කළා. නේද? තුන්වෙනි පිහිපාර. එතකොට කල්පනා කරන්න ඕනේ තුන්වෙනි පිහිපාර එල්ල කරන්න ඕනේ මේ සරල රේඛා දෙකම කැපෙන්න. ඔන්න එල්ල කරනවා. ඔන්න සරල රේඛා දෙකම කැපෙන්න එපේ. ඔන්න ඔය වගේ. දර කෑලි කීයකට වෙන්නවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7යි. ඉතින් ඔය විදිහට අපිට මේක කැබලි කප ඉන්න ටිකක් අමාරුයිනේ. 4 වෙනි පිහිපාර, 5 වෙනි පිහිපාර, 6 වෙනි පිහිපාර. අපිට පොඩි සංඛ්‍යා රටාවක් මේකේ පේනවා. මේ හැමදේම කියන්න බෑ දැනට දැනුමේ හැටියට 100ට 90 ගානක විතර මේ ගණන් වල ඇත්තටම සංඛ්‍යා රටාවක් තියෙන විශ්වයේ. දැන් මලක පෙති ගත්තත් පෙති 5යි පෙති 7යි ඒ අමුතු විදිහටනේ තියෙන්නේ නේද? ඒක රටාවක් තියෙනවනේ. ඒතර බලන්න මේකේ පිහිපාරවල් එකට කෑලි 2යි. හරි මේ බලන්න රටාව දෙකට දෙකක් එකතු වෙලා තමයි 4 හැදෙන්නේ. 4ට 3ක් එකතු වෙලා 7යි. 7ට 4ක් එකතු වෙනවා. 7යි 4යි 11යි. 11ට 5ක් එකතු වෙනවා. 16යි. 16ට 6ක් එකතු වෙනවා. 22යි. එහෙනම් ළමයා පළවෙනි පිහිපාරෙන් කැබලි 2යි දෙවෙනි පිහිපාරෙන් කැබලි 4යි තුන්වෙනි එකෙන් කැබලි 7යි හතරවෙනි එකෙන් කැබලි 11යි පස්වෙනි පිහිපාරෙන් කැබලි 16කට පුළුවන්. 6 වෙනි පිහිපාරෙන් කැබලි උපරිම 22කට කේක් එක වෙන් කරන්න පුළුවන්. ඔය වගේ විවිධාකාර ගැටලු හදලා පුහුණු වෙලා තමයි ඔය ඔලිම්පියාඩ් වලට යන්න ඕනේ. එහෙම නැත්නම් ඔය පේපර් එක ගණන් හදන්න තියා හිතන්නවත් බැහැ.